අපි මේ කාපට් නිෂ්පාදන ආයතනයේ මේ කාපට් ගෙන්නන අපේ ක්ලාසික් කාපට් වත්තල ක්ලාසික් කාපට් ආයතනයේ අධිපතිතුමන්වත් අපි හම්බ වෙලා එතුමන්ගෙනුත් අහලා බලමු වැඩිදුර තොරතුරු. තියෙන අංක එකේ ව්‍යාපාර සන්නාම ජාලයක් තමයි මේ මීගමුවේ තියෙන ඇවෙන්ඩ්‍රා හොටෙල් සංකීර්ණ. එතකොට ඇවෙන්ඩ්‍රා හොටෙල් සංකීර්ණ කීයක වගේ මේ වෙනකොට අපේ ක්ලාසික් කාපට් ආයතනය මගින් මේ නඩත්තු කටයුතු ඒ වගේම ක්ලාසික් කාපට් යෙදීම ඒ කියන්නේ මේ වගේ ලස්සනට ෆිනිෂින් එකට යොදන එක සාමාන්‍යයෙන් කොහොමද ඔබතුමාගේ අදහස? ඔව් ආයතන ඇවෙන්ඩ්‍රා ගාඩ්වුඩ් චේන් එකම තම අපේ ආයතනය වලින් තමයි ඔව් මේ කාපට්ස් වැඩ ටික යෙදෙන්නේ. ඉතින් සතුටුයි මේ වගේ ආයතනයක අවුරුදු කීයක කාලයක් පුරාවට ඔබතුමා ඇවෙන්ඩ්‍රා ගාඩ් ආයතනයේ මේ මේන්ටේන් කටයුතු මේ නඩත්තු කටයුතු අවුරුදු 3-4ක ඉඳන් අවුරුදු 3-4ක ඉඳන්. ඒකට මම කලින් සඳහන් කරා අවුරුදු 15ක කාලයක් පුරාවටම ශ්‍රී ලංකාවේ අංක එකේ කීර්තිමත් ව්‍යාපාර ජාලයක් විදියට නිහඬ සේවයක් කරගෙන ගිහිල්ලා ඔය දැන් තමයි ඔන්න ඕන් එක ගන්න පටන් ගන්න. එතකොට ක්ලාසික් කාපට් ආයතනයෙන් එතකොට මේ වගේ ඔබට ආනයනික කාපට් වර්ග. එතකොට දැන් සාමාන්‍යයෙන් සමහරවිට මෙහෙම හිතෙන්න පුළුවන් කෙනෙකුට කෙනෙක් කාපට් එකක් කොහේ හරි රටින් කොහින් හරි ගෙනල්ලා තියෙන්න පුළුවන්. ගෙනල්ලා ඕක හයි කරගන්න ඕක හරියට එලා ගන්න තේරෙන්නේ නැහැ. ඒ වගේ අවස්ථාවක උන ඔබතුමාට පුළුවන්කම තියෙනවා. ඔව් අපේ ආයතනයේ ඉන්න ඒට අවශ්‍ය කරන සේවක සේවකයන්ලා ඉන්න. එතකොට කාපට් එක මොනවද කොහොමද ඒව අදාළ නැහැ. අපිට අවශ්‍ය සේවක මට්ටමේ සේවක මඩුල්ලා ඉන්න. එතකොට සාධාරණ මිල ගණන් යටතේ ඒ දැන් හිතමු දැන් මෙහෙම එකක් දැන් සමහරක් තැන්වල තියෙනවා ප්‍රශ්නයක් කාපට් එක වෙන තැනකින් ගෙනාවෙන් පස්සේ ඒක මේන්ටේන් කටයුතු වෙන කෙනෙක් කරා. දැන් මේක වෙන කෙනෙක් වෙන තැනකින් ගෙනාවු කාපට් එකක් අලවල ගිහිල්ලා ඒ අලවන එකට දැන් වගකීමක් මොකක් හරි තියෙන ඉතින් අපි ආයතනයේ අපේ ආයතනයේ මේන්ටේන්ස් කියන්නේ කාපට් ෂැම්පු ගන්න එක පවා අපි කරනවා. ඔව්. ඉතින් අපි ඒක බලාගන්න මේක ස්ටඩී කරලා මම හිටපු තැන මම දන්නවා. ඔව්. මං ආපු මේ තැනට එන්න මේ වගේ ලොකු ව්‍යාපාර ආයතනත් එක්ක අත්වල කරගන්න ගොඩක් දුක් මහන්සි ළම ඉතනට ඒ විශ්වාසය දිනා ගන්න. විශ්වාසය දිනා ගන්න. ඉතින් ඒ පිටුපස්ස ගොඩක් කණ්ඩායමකුත් ඉන්නවා. ඒ වගේම මගේ සේවක මඩුල්ල ගැන මතක් කරන්න ඕනේ. තා විශිෂ්ට සේවක මඩුල්ලක් ඒ සේවක මඩුල්ල මම ගාවින් හරි ඕනම ව්‍යාපාරයක ඕනම ව්‍යාපාර ආයතනයක සේවක මණ්ඩලය කියන්නේ ඒ ව්‍යාපාර ආයතනයේ නඩත්තුවේ ඒ ව්‍යාපාර ආයතනයේ කල්පවැද්මේ ලොකු බාරදූර වගකීමක් ගන්න පිරිසක්. ඉතින් අපි මේ වෙලාවේ ඇවෙන්ඩ්‍රා ගාඩ් ආයතනයේ මේ ඉඳගෙන මේ කතා කරන මේ මොහොතේ අපි මතක් කරන්න කැමති මෙතුමන්ගේ සේවක මණ්ඩලයත් අපි බොහොම ආදරෙන් මතක් කරනවා. මොකද ව්‍යාපාරිකයෙකුට ඔහුගේ සේවක මණ්ඩලය කියන්නේ රන් හා සමානයි. මොකද ඔවුන්ට පුළුවන් ව්‍යාපාරිකයා ඉහළට අරගෙන යන්නත් ඒ වගේම ඔහු කොච්චර දුක් මහන්සියෙන් ව්‍යාපාර කටයුතු දියුණු කරගෙන ආවත් ඒ කටයුත්ත සම්පූර්ණයෙන් පල්ලෙහාට දාලා දාන්නත් පුළුවන්. එතකොට දැන් ළඟ ඉන්න උත්සව කාලේ. එතකොට මේ උත්සව කාලේදී ඔබතුමාගේ ආයතනයේ දැන් පරණ කාපට් තියෙන තැනක ඔබතුමාට කියනවා මට මෙන්න මේ දවසේදී මේ ටික අයින් කරලා මට අලුතෙන් ෆිනිෂින් එකක් ගහලා මේ විදිහට කරගන්න කියලා. කරගන්න පුළුවන්. ඒ නම්‍යශීලී සේවාවම සපයනවා. පුළුවන්. සේවක මඩුල්ල තා හොඳ සේවක මඩුල්ලක් කාර්යක්ෂක සේවක මඩුල්ලක් අපි ගාව ඉන්නවා. ඔබට කැමති අවශ්‍ය දවසට මට ඒ දවසට අවශ්‍ය දවසට කරලා දෙන්න පුළුවන් කතින් තියෙනවා. ඒ කියන්නේ ඒ දැන් එතකොට කාපට් එක දැන් අපි කලිනුත් කතා කරා මම විග්‍රහ කරලා දුන්නා. කාපට් එකක් ගන්න එක විතරක් නෙමෙයි. ඒ කාපට් එක අලවලා මේන්ටේන් කරලා ඊට පස්සේ ඒ විතරක් නේද වෙන කෙනෙක් අලවපු කාපට් එකක් වුණත් ගලවලා කාපට් එකක් දාලා දෙන්න පුළුවන්. එතකොට දැන් කෙනෙකුට හිතන්න පුළුවන් දැන් අපි මේ පෙන්වන්නේ මෙතන පෙන්වන්නේ එක රේන්ජ් එකක්. එතකොට මේ කාපට් විතරක් නෙමෙයි අපි කතා කරා වෝල් පේපර් ගැන. වෝල් පේපර්ස් කරනවා. වෝල් පේපර් කරනවා. ඒ කියන්නේ සාමාන්‍ය වෝල් පේපර් එකක් සැලොන් ආයතනවල වගේ සැලොන් වලටත් වෙඩින් හෝල්ස් වලටත් තමන්ගේ නිවසට උනත් තියෙනවා. සාමාන්‍ය ආගමික ස්ථාන වලට තියෙන ආගමික ස්ථාන වලට. ඉතින් මතක් නොකරපු කාරණා. නිවසට විතරක් නෙමෙයි. ඔබේ ව්‍යාපාරික ස්ථානයට විතරක් නෙමෙයි. ඔබේ කාර්යාල කාමරයට විතරක් නෙමෙයි. ඔබේ දරුවා ඔබේ අනාගතේ ඔබේ නම දරාගෙන යන පුංචි දරුවන්ගේ කාමරේ වුණත් ලස්සන කරලා දෙන්න අපේ ක්ලාසික් කාපට් ආයතනයට පුළුවන්. කාපට් එකක් ගෙනල්ලා වෙනත් ආයතනයක් ලවා මේකේ ෆිනිෂින් කටයුතු කරගෙන ඔය ලස්සනට මේ ෆිනිෂින් කටයුතු කියන කරලා හැබැයි ඒකේ යම් දුර්වලතාවයක් තියෙනවා. ඔබතුමාට කතා කරෝදී කතා කරලා කිව්වොත් මට මේ කාපට් එක මෙහෙම වෙලා දෙන්න. ඔබතුමා ඒ වගකීම් බාර ගන්න. ඔව් අපි ගිහිල්ලා බලනවා ක්ලික් කරන විසිට් කරලා බලලා අපිට ඒ දේ කරගන්න හැකියාවක් අපිට තියෙනවා. අපි ඒ දේට පෙසිගෙන මොනක් ඉන්නව කරන්න බැරි දෙයක් නැහැ. ඒ සාමාන්‍යයෙන් දැන් කෙනෙකුට හිතන්න පුළුවන් දැන් මේ ත්‍රිල්ලක් මේක කාපට් එකක් දැන් අපි කලින් අරගෙන ඇවිල්ලා අර බෙලඳ පොලේ තියෙන කාපට් එකක් මෙහෙම දානවා.
තකොට නමුත් එහෙම දානෝ වගේ මේක හරි සරල දෙයක් තමන් තනියෙන් ඔය මොකක් කර දෙන ගම්ම එකක් ගෙනාව ලෙවල් එකට මේ කර ගොඩේ කවරුහරි බාසුන් නැහැ කෙනෙක් යුස් කරගත් අපේ අය ගොඩක් ඒවට දක්ෂයිනේ එක YouTube එකෙන් හරි කොහෙන් හරි බැලුවා කියන්නේ එහෙම බලලා මේක කරගන්න බැහැ අත්දැකීමෙන් තියෙන පළපුරුදු කාර්ය මණ්ඩලයක් අනිවාර්යෙන් ඉන්න ඕන නේ දුමාට තමාරට එහෙම මුණ ගැහිලා තේ වගේ ප්‍රශ්නවලදීත් ඒ ශ්‍රේදී අපිට කරන්න පුළුවන් හැකි උපරිමයෙන් අපි කරලා දෙනවා වෙන කෙනෙක් කල්ලා වෙන ආයතනයක් හරි කවුරුත් කින් ෆෙල්ක් මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා පායතයට කතා කරොත් කසිකාපටයට කතා කරොත් මට කතා කරොත් ඔව් මගේ පරිම තියෙන අංකේ උඩ තියෙන අංකේ පරිම දේ කියලා දෙනවා ඔබතුමාගේ අංකේ මතක් කරොත් 0.72යි 866යි 25.2 25.2 ඒ වගේම මට කියන්න ඕන මේ තමයි අපේ පේජ් එකක් තියෙනවා නේ පේජ් එකක් සඳහන් ක්ලාසික් ඉන්ටීරියර්ස් වත්තල ක්ලාසික් ඉන්ටීරියල් වත්තල කියන නමින් ඔබට සර්ච් කරෝදින් Google එකට ගිහිල්ලා අනිවාර්යයෙන්ම තෝරාගත හැකි විශේෂ දැන් මට එන ගමන්ද මේ වැඩසටහන එන ගමන්ම මේ බ්‍රීෆින් එක දුන්නේ ඕනම වර්ගයකින් දැන් සාමාන්‍යයෙන් සමහරට කවුරු හරි කිව්වොත් දැන් ලංකාවට වෙනස්ම ඉන්ටීරියල් ඩිසයින් එක ඕන කියලා පෙන්නලා කිව්වොත් අනිවාර්යයෙන් පුළුවන්කම තියෙනවා කාපට් විතරක් නෙවෙයි වෝල් පේපර්ස් ඒ කියන්නේ මිත්ති අලංකරණ කරනකොට අපි කතා කර කුඩා දරුවාගේ ඔබේ අනාගතයේ ඔබේ නම ගෙනියන්න ඉන්න පුංචි දරුවගේ කාමරේ ලස්සන කරන්න වර්ණවත් කරන්න ඕන නම් ඒ වෙනුවෙනුත් සූදානම්. ඒ විතරක් නෙවෙයි. ඉතින් පූජනීය ස්ථානයක වුණත් ඒ තියෙන ඒ පෙනුම වැඩි කරගන්න. පූජනීය ස්ථානයක තියෙන ඒ ලස්සන අලංකාරවත් කරගන්න ඔබට පුළුවන්කම තියෙනවා. ඒ වගේ පුණ්‍යමය කටයුත්තකට වුණත් කතා කරලා සාමාන්‍යයෙන් එහෙම අපි නිකමට හිතමු එහෙම පූජනීය ස්ථානයකට වගේ අපි කාපට් එකක් කවුරු හරි ඇනොන්කන් ඔබතුමා විශේෂ වට්ටමකට මහරි දෙයකට කරලා දෙනවා. ඉතින් අලුත් කරුණක්. ඒ කියන්නේ පූජනීය ස්ථානයකට ಜಾති ආගම් කුලමල ભેද මුකුත්ම නැහැ. කතා කරෝතින් අපේ ක්ලාසික් ආයතනයේ අධිපතිතුමන් සූදානම් වෙලා ඉන්නවා විශේෂ වට්ටමකට එදින් කරලා දෙන. ඉතින් අපි ඔතුමාට ප්‍රාර්ථනා කරනවා එතුමාගේ මේ ව්‍යාපාර කටයුතු තව තවත් සර්ව ප්‍රකාරයෙන් සාර්ථකව කරගෙන යන්න හැකි වෙන්න කියලා. මොකද අපි විවිධ වැඩසටහන් තියෙනවා විවිධ දේවල් පිළිබඳ. ඉතින් මමුණත් මගේ වෘත්තිමය ජීවිතේ මේ කාපට් එකක් ගැන මේ තිරිලි කලාවේ මේ බුමුතුරුණු කලාවේ ගැන මේ අද වෙනස්ම විදියට දෙයක් ඉගෙනගත්. ඉතින් එතකොට මේකේ පිටිපස්සේ ලොකු ප්‍රොසීරියල් එකක් තියෙනවා. අර කීමට කියනවා අකුරු කන්නත් ගුරෙක් ඕන කියලා. එතකොට මේ අකුරු කනවා ගුරා තමයි මේ ඉන්නේ. ඉතින් මේ අපේ අධිපතිතුමන් ඉතින් පැවසුවා ඉතින් ඕනම දෙයක ඕනම කලාවක එකට වෙන්නම වෙනස් වෙච්ච ආර්ට් එකක් තියෙනවා. ඉතින් ඒ ආර්ට් එක හරියටම කරගෙන ගිහිල්ලා ඉතින් මේ මට දැන් එන ගමන් මම කතා කර ආවේ ඇවෙන්ඩ්‍රා ගාඩ් හොටෙල් සංකීර්ණය විතරක් නෙවෙයි. මේ ඇවෙන්ඩ්‍රා ගාඩ් හොටෙල් සංකීර්ණයට පෙර මේ සංකීර්ණයේ මේ වැඩ කටයුත්ත කරන්නත් කලින් මේ මතක් කරොත් අපේ සාමාන්‍යයෙන් ලංකාව ඇතුළත බැංකට් හෝල් කියන කන්සෙප්ට් එක ඇතේ 500කට අධික ප්‍රමාණයක් අපි කරලා තියෙනවා. 500කට අධික ප්‍රමාණයක්. අවුරුදු 15ක් කියන්නේ ඉතින් සෙල්ලම් කාලයක් නෙමෙයි දසවසරකටත් වඩා වැඩි කාලයක්. ඒ කියන්නේ අවුරුදු දැන් 15යි අවුරුදු 17ක් විතර වගේ කිට්ටු වෙන්න එනවා. ඉතින් 2000 කීයද පටන් ගත්තද? මම මේ ශේෂ්ත්‍රයට ඇවිල්ලා අවුරුදු 15ක් වෙනවා. ක්ලාසික් ඉන්ටීරියර්ස් වත්තල කියන කම්පැනි එක පටන් අරන් අවුරුදු 8ක් වෙනවා. අවුරුදු 8ක්. එතකොට ඒ අවුරුදු 8යි මෙතුමා ආපු කාලේ එකතු කරලා ගත්තන් පස්සේ හරියටම මම හිතන්නේ ඇත්තටම කියන්න ඕනේ මේක මගේ ආයතනයක් මගේ ආයතනය ඒ වුණාට මේක ඇතුළේ පිටිපස්සේ ඒකේ වටා ගොඩක් කට්ටියක් ඉන්න ලොකු පිරිසක් ඉන්නවා. එතකොට ඒ ආයතනයක මෙහෙයුම් කරුවා තමයි අපේ මේ ඉන්නේ. එතකොට ඒ ආයතන පිටිපස්සේ මේ මතක් කිරීමත් කොයිතරම් වටිනවද? ඒ කියන්නේ අපිට ආයතනයක ප්‍රධානියෙක් විදියට එක කෙනෙක් වෙනුණත් ඒ ආයතනය පිටිපස්සේ තවත් ලොකු පිරිසක් ඉන්නවා. ඒ ලොකු පිරිස තමයි මේ ක්ලාසික් කියන නාමය. ඉතින් මේ ක්ලාසික් ආයතනය ඉතින් ක්ලාසික් ආයතනයේ නිෂ්පාදන ඔබට මිලදී ගන්න පුළුවන් අර සඳහන් කරපු දුරකථන අංකයට කතා කරොත් ඒ වගේම අර සඳහන් කරපු මේ උඩින් මේ ඩිස්ප්ලේ වෙන මේ පේජ් එකට ගිහින් බැලුවොත් ඔබට ඕන රෙද්දකට ඕන ඇති රිල්ලකට මේ ඕන කාපට් එකක් ඉතින් ඔබට මිලදී ගන්න ඒ වගේම අලුත් අඩියා කරගන්න ඒ වගේම 2025 අවුරුද්දෙන් 2026 අවුරුද්දට යන මේ ගමනේ ඔබට පුළුවන්කම තියෙනවා ක්ලාසික් එක්ක අලුත් වෙන්න. කන්නාරි. එහෙනම් ජය වේවා. අයබෝම්.